ඉතින් එයාට තියෙන පුකේ අමාරුව මොකක්ද එහෙනම්? එදා ඌට තියෙන පුකේ අමාරුව. අනිත් එක තමයි මචං Evo VX emulator package වලට හැක් කියපු මිනිස්සයා මේ ඉන්නේ. මූ දන්න පුයන්නක් නෑ. හරිද? ඇත්තම කතාව. මගේ packages ගත්තු කට්ටිය ඇත්තම කියනවා නම් සඳුව එක්ක සෙල්ලම් කරමු කොල්ලෙක් මම. හරිද? මම සෙල්ලම් කරලා තියෙනවා. මම R2X live set එකත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. හොඳේ රීජන් ගැහුවේ අපි සෙට් එක R2X වල මායි අභිෂේක් කියලා ඊට දන්න මතක දන්නේ නැහැ. අනිත් එක තමයි ඇල්ලි. නතර පැනල් ගහලා අන්තිමට මට මේ ක්ලවුඩ් එන්ජින් කියලා ගියේ. එයා හරිද? මගේ account එකෙන් ගහනවා මචං ලයියා. ඌ ISI එකේ ඉන්නේ. අදටත් මගේ account එක සෙල්ලම් කරනවා. දන්න කට්ටිය දන්නවා මගේ පරණ live වල ඉඳලා පුදු. ඌ කොහොම හරි ISI එක වල්නේ සඳුව එක්ක. ඌ මගේ account එකෙන් ඉන්නේ බා රීජන් ගහන්නේ. රීජන් ගාද්දී දැන් සඳුව වලට මැච් මේක් කරලා මගේ account එකෙන් ගිහලා මොබයිල් සෙට් එකක් මොබයිල් ගහන්නේ. මොබයිල් PC අරන් ගිහලා කැස්පර්ලා එක්ක එහෙම ගිහිල්ලා තිබ්බේ. ඔව් මට මතක විදිහට කැස්පර්ලා එක්ක කැස්පා ISI එහෙම සෙට් එකත් එක්ක ගිහිල්ලා තිබ්බේ. එහෙම ගිහිල්ලා ලයිව් බලන් ගාලා මූ මට වයින්නවා සඳුව. ඉතින් සඳුව සාධාරණයි බයින් එක. දන්නේ නැහනේ කවුද ඉන්නේ කියලා account එකේ. ඌ හිතන් හිටියේ මම කියලා. PC Mac නෑනික. හොඳේ. ඊළඟ මම කිව්වට ඌ පිළිගත්තේ නෑ මචං. හරිද? ඊට පස්සේ මට බැනගෙන එයා කළා. ඊට පස්සේ මම පටන් ගත්ත ගහන්න. මම පටන් ගත්තට පස්සේ වඩාගෙනම ගැහුවා ආයේ. ඔය බහින්නවත් දුන්නේ. ඒකෙන් පස්සේ මචං දැන් ඊට පස්සේ වලි උරුණා. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ ආයි ඇල්ලින් පටන් ගත්ත මචං මම අර මාස්ටර් අයියාගේ ලයිව් එකේ කස්ටම් එක ගැහුවා. කස්ටම් එකක් ගැහුවානේ. ඌට රිදුලා මාව ට්‍රෙන්ඩ් උනානේ. මොකද මම ලයිව් දාගෙන මේක කරගෙන ගැහුවේ. දැන් ඔළුවට ගානවලු ඇඟට ගාන්නේ ඇල්ලෝ පැනල්ලු මොනවද දන්නේ RJ පැනල් මම උඹලට ඕක කිව්වේ කොයි කාලේ ඉඳන්ද ගියාම්කෝ RJ පැනල් කියලා මම කියපු එකක්වත් වැරදිලත් නෑ හරිද ඔක්කොගෙම සාක්ෂි අතුව එක්ක account එක permanent suspend එහෙමයි ගියේ ඈ අනික්ක මචං මේ දැන් වලිය දැන් උඹලා කියනවනේ මට ටෝක් කරානේ දැන් මං ඊට කස්ටම් එකක් එන්න කියලා ඒකත් දැන් පැනල් දාගෙනලු ගැහුවේ උන්ට අච්චර ඇඟට මිරිකන මේ වගේ කස්ටම් එකේ පැනල් දාගෙනලු ගැහුවේ ඒකටත් පැනල් කිව්වා. ඉතින් අපි වලි ඉවර කරා. ඊට පස්සේ මචං අර ක්ලවුඩ් එන්ජින් සීන් එකේ පස්සේ පැනල් කාර්යෝ අපි යන්න හැදුවේ මගේ ලයිව් එකටම සඳුව ඇවිල්ලා මැසේජ් එකෙන් මල්ලි එන්න අපි ඔය පැනල් කාර්යයෙන් මේක කළා උංග චාර්ටර් කරමු කියලා මට මගේ ලයිව් බලන් හිටපු කට්ටිය දන්නේ නැති සඳුව chat එකට ඇවිල්ලා මම දැම්මේ මං ඊට පස්සේ ලයිව් එක ඉවරනාට පස්සේ ලයිව් එක ඉවර කරලා පැය දෙකකට විතර පැය එකමාරකට විතර පස්සේනේ සඳුව ලයිව් එක දානකො ඒකට එන්නකො මං ඉතින් ගියා Discord එක හදාගෙන මං ගියා ඉතින් දැන් පැනල් කාර්ය මොකද මං ගාව ප්‍රූෆ් තිබ්බනේ කට්ටියගේ සයිට් ගෙහෙම ඔක්කොගෙම ප්‍රූෆ් තිබ්බා මං දැන් ඒ ටික පෙන්නන්න ඔක්කොම ගියාට පස්සේ සෙට් එකත් එක්ක එකතු වෙලා කරලා තියෙන්නේ මගේ PC එක චෙක් කරන්න හැදුවේ මොකක් වුණත් මං එක පෙන්නන්න ඌ කියනවා මචං ඌ පැනල් ගැව්වත් නැතත් අරුට තියෙන අමාරුව මොකද්ද මට අමාරුවක් නෑ ඇත්තම කියනවා එයා පටන් ගත්තු එක එයා මම අවුරුදු ගානක් තිස්සේ හදන් ආපු නම මම පැනල් කියලා දැන් උඹලා මට අදටත් බයින්නේ බං ඌ දාපු නම ඉන්නේ වාන්ඩරයා ගාගා මම පැනල් ගහනවා කියලා ඒ ඇරෙන්න ඊට කලින් උඹලා මට මොකද්ද කිව්වේ ගහනකො මගේ මැච් එකක් ගාව අඩෝ වෙල් ප්ලේ බං අඩෝ සුපිරි දැන් ඔය views සිංගා කරනවා views සිංගා කෑවි ඌ මුලින්ම ඇත්තම කතාව මාව තියාගෙන උගේ ලයිව් එකේ 4000 ගානක් විතර හිටියා මචං එදා platform තුනේම ලයිව් එකේ 4000කට එහා හිටියා මගේ මුළු PC එකම චෙක් කරාද 5000 ගානක් හිටියා ඈ ඌ views සිංගා කාපු එකට ඒවට උඹලා මොකෝ කියන්නේ හරිද දැන් මම පොඩි ස්ට්‍රීම් එකකින් ඉන්නේ මට දැන් මේ ඌව මේ උයාගෙන පියාගෙන කන්න නිකන් ඌව නිකන් තම්බගෙන කනවා වගේ සීන් එක තමයි උඹලා කියන්නේ ඔන්න බලා ගන්න බොයිස් ඔය හයිලයිට් කියන්නේ මචං මේ සඳුවගේ පැත්තට වැඩ කරන එක්කෙනෙක් මට ප්‍රශ්න නැහැ ඒක මම views සිංගා ගන්න නැහැ උඹලා මාව අන්සබ් කරලා බලයන් මම කියලා තියෙන එකයි මම ඇත්ත කියන්නේ බලන්න කවුද පටන් ගත්තේ කවුද මේ සීන් එක මුලින්ම පටන් ගත්තේ ඔන්න බලා ගන්න අනිත් දේ මට එන්න කිව්වේ මචං සයිට් ලගේ ප්‍රූෆ් පෙන්නන්න අන්තිමට මගේ මුළු PC එක මොකද මං එදා ඉඳන් කරු කරපු මිනිස්සෙක් බොරු කියන්නනේ මගේ ආස ස්ට්‍රීමර් කෙනෙක් මේ ඉන්නේ සඳු කියන්නේ මම ඒකින්ද මගේ සම්පූර්ණ PC එක මං ඒවල පෙන්නුවා හොඳේ මොනවද දන්නේ මොනවද මොකද්ද දැම්මේ ප්‍රොසෙස් එකක් උයි ඔන්න බලා ගන්නකෝ හොඳේ ඔබලා දැන් ඔබලා සුද්ධ කරනවා ඔන්න බලන්න කවුද අරු ඔන්න බොයිස් දැන් ඌ කියනවා මචං නම් ගම් කියන්න එපාලු මචං ස්ට්‍රීමර්ස් ලගේ එතකොට ඌ කරපු දේ හරිද
මෙච්චර මම PC එක පෙන්නලා හරිද සම්පූර්ණ දාන්න තියෙන මොනවද දන්නේ උන්ගේ අර ඒවත් තියෙන ඔක්කොම මිටා මේ දාන්න තියෙන මිටා දාපුවා පෙන්න දාපු ටික මොනවද ඔය ඔතනින් තිය ඔන්න බලන්න බොයිස් ඔන්න මෙතන බලන්න process ඔන්න නේද මම ඔයාලට inbox ඔව් process PROC ගහපන් මට එතකොට මේ කරපු දේ හරිද කියන්නකෝ ඔයාලා තියෙනවනේ දකුණු අයියාගේ සෙටින් තමයි මචං search process කියලා තියෙනවනේ බලා ගන්න දකුණේ ඉතින් search කරන බත් අන්න හරි ඔක තමයි ඔන්න බලන්න EXP කියලා ගහන්න EXP EXP E නෙවෙයි E දාන්න කීද ඕ පයන්න මේක පොඩ්ඩක් බලන් ඉන්න මේක පොඩ්ඩක් බලන්න ඔය explorer කියන එක right click කරලා properties යන්න ඔය සඳු කියන අයියාගේ වැඩ ටික බලන්නකෝ ඕකේ උඩ memory කියන එක බලන්න යවන්න එපා කවුරුත් යවන්න එපා සුද්ද ටයිම් අවුට් කරන්නත් එපා බයින්න දෙන්න කට්ටියට ඒකට කවුරුත් යවන්න එපා සුද්ද කවුරුත් හයිට් කරන්නත් එපා කියන එක බලන්න setting ඔය තියෙන settings නෑ string නෑ නෑ string ඔය තියෙන උත ඔය බලන්න බොයිස් මතේ කරන දේවල් ටික බලන්න මම දන්නේ නැහැ settings තියෙන නෑ strings තියෙන්නේ ඔතන ටික් එක දාන්නකෝ ඒක තමයි අයියේ මේකනේ නෑ නෑ. ඕක තමයි එහා පැත්තේ වම් අත පැත්තේ අන්නේ හරි මේකද නෑ වම් අත පැත්තේ තියෙන්නේ අර කේක ක්ලික් කරපන් ඉතින් ඒක තමයි බං ක්ලීප් එච්ච එකට එහා පැත්තේ තියෙන එක හරි ඔකේ ටික් එක දාන්නකෝ ඔය tick ටික් එක දාන්නකෝ ඕකේ දෙන්න හරිද හරිද හරි ඔතන පොඩ්ඩක් ඉන්න දැක්කද ඒ ටික ඔය මොනවද දාන්න තියෙන ටික ඔක්කොම දාලා හරිද ඔය ඔක්කොම බලලා දැන් කියන්න මුකුත් නෑනේ බා අන්තිමට ඌ කියන්නේ මේ මොකද්ද අන්තිමට ඌ අල්ලම් පැනල් කියලා කියන්නේ මචං බක් ෂොට් එකක් වදින බක් ෂොට් වදින්නේ හේතුව උඹලටම දන්නවා මම ඉස්සර ගැව්වේ මේවා ඩුවල් PC ගැව්වේ හරිද ඩුවල් PC ඉන්න එක ගැව්වේ මොකද මම සෙල් ගේම් එක ප්ලේ කරේ හච් මේ කනෙක්ෂන් එකකින් අන්ලිමිටඩ් පැකේජ් එකකින් හච් වල කට්ටිය හච් පැකේජ් පාවිච්චි කරන කට්ටිය දන්නවා කනෙක්ෂන් ස්ටේබල් නෑ හරියට ගාන්ට නෑ ඒකක් අල්ලගෙන අන්තිමට ඇයි බං ප්‍රූෆ් නෑනේ බං ප්‍රූෆ් නෑ සෙට් එකට මේ අන්තිමට ඉතින් කවුද පටන් ගත්තේ මෙයා හරිද පටන් ගත්තෙත් මෙයා මම පැනල් කියලා ඉතින් එයාට තියෙන පුකේ අමාරුව මොකද්ද එහෙනම් එදා ඌට තියෙන පුකේ අමාරුව මොකද්ද මට කියන්නකෝ කවුද පටන් ගත්තේ දැන් ඌ කියනවා මගේ මම පැනල් නෙමෙයි මොනවා ගැහුවත් ඌ කියනවා ඌ උඹට තියෙන අමාරුව මොකද්ද මට තියෙන අමාරුව තමයි පැත්තක හිටපු මාව මූ මෙහෙම නිකන් බොරු කතා කියලා ඔල්ලොන්ට ලංකාවේ ඔඩියන්ස් එකට මූ පැනල් ගාන්නේ මේ ප්‍රූෆ් එකක් හම්බෙලා තියෙනවා නම් මම ගාන පැනල් එක මම ගාන පැනල් එක මෙතන මෙහෙම තියෙනවා නම් ප්‍රූෆ් එකක් තියෙනවා නම් අන්න කිව්වනේ මේ බං වීඩියෝස් හදාද මැරියල්ලා තෝ එහෙම නැතුව මිනිස්සුන්ට චෝදනාවක් ගන්න බෑ මම සාමාන්‍යයෙන් චෝදනාවක් කරොත් මම ඔක්කොම අනිත් එක තමයි මචං Evo VX emulator package වලට හැක් කියපු මිනිස්සයා මේ ඉන්නේ මූ දන්න පුයන්නක් නෑ හරිද ඇත්තම කතාව මගේ පැකේජස් ගත්තු කට්ටිය දන්නවා Evo VX ගහන කට්ටිය ඕන තරම් ඇති මේකේ මගේ පැකේජස් බයි කරපු කට්ටියත් ඇති ලයිව් එකේ පොඩ්ඩක් ඉතින් ඒක පොඩ්ඩක් දන්න කට්ටිය දන්නවා හැක්සීන් එක පැනල් එකවුන්් බෑන්සීන් එක හැක්සීන් එක ලයිව් එක එන්නට කියලා කවුද පටන් ගත්ත කියලා හරියට දාපන් චැට් එකේ මමද පටන් ගත්තේ සඳුවද පටන් ගත්තේ මමද කියලා දාපන් ඌ මුකුත් කරේ නෑ කියලා ඌ කියන්නේ කවුද මුලින් පටන් ගත්තේ කියලා විතර චැට් එකේ වෙන බයිලා මේ අයින් ඉන්නේ මොකಾದ කියන්කෝ මේ පැත්තේ අයිනේ මේ පැත්තේ අයින් ඉන්නේ කියලා මේ පැත්තේ අයින් ඉන්න එක පොඩ්ඩක් බලවන්කෝ කවුද පටන් ගත්තේ කියා මමද සඳුවද මට අන්න ඒකට විතරක් උත්තරයක් දීපල් උඹලා මට පුදුම උඹලා කියන මම views සිංහා කනවා මේ මට පුදුම බුකේ අමාරුවක් තින්නේ මමද පටන් ගත්තේ එතකොට මේ මොනවද කවුද පටන් ගත්තේ මුලින් බලන්නකෝ ලයිව් එකට එන්න කිව්වේ ඒකකට අන්තිමට වගේ මේ 2024 ජූනි 15 මූ දාලා තියෙන කියන්නේ 14 වෙනිදා වගේ තමයි කරලා මමද පටන් ගත්තේ සඳුවා බලන්නකො චැට් එක පොඩ්ඩක් එතකොට මටද පුකේ අමාරුව තියෙන්නේ මූටද පුකේ අමාරුව තියෙන්නේ
කවුද ලොල්ලා කියපන්කෝ එතනින් දැන් හරි ඒකත් හරි කියමුකෝ දැන් හරි ඌ තමයි වේව කරේ හරිද දැන් ඌ කියනවා මචං මේ මම ස්ට්‍රීමර්ස්ලා කොටවනවලු මේ වගේ ස්ට්‍රීමර්ස්ලා තියාගෙන හරියන්නේ නැහැලු මේ ෆීල්ඩ් එක හරියන්නේ නැහැලු මමලු බං හැමෝ එක්කම වලිදාගෙන මේ මමලු ස්ට්‍රීමර්ස්ලා කොටවන්නේ එතකොට මූ එදා ලයිව් එකේ ගෙන්නලා මමත් ස්ට්‍රීම කෙනෙක් මම පොඩි ස්ට්‍රීම කෙනෙක් තමා හරිද මම පොඩි ස්ට්‍රීම කෙනෙක් වුණාට මූ එදා මොකද්ද කරේ මගේ නම ස්ට්‍රීම කෙනෙක් කරන්න ඕනි වැඩක් දූ කරේ තව ස්ට්‍රීම කෙනෙක්ව චාටර් කෙරුවා නිකන් බොරුවට හැබැයි ඒ කියන්නේ කිසිම සාක්ෂියක් නැතුව කිසිම දෙයක් නැතුව ඌ කරේ මොකද්ද එතකොට ඌ කරපු පොන්න වැඩේ එතකොට මට අන්න එකේම අන්න ඒවට තමයි කියන්නේ රියල් පොන්න වැඩ කියලා දැන් ඒ කියන්නේ දැන් උඹලා සාන්දුවගේ පැත්තේ වූ මන් දන්නේ නැහැ ඇත්ත කතාව මම කියන්නේ කවුද උඹලා තේරුම් ගනින් කවුද පටන් ගත්තේ කවුද පොන්න වැඩ මුලින්ම පටන් ගත්තේ කරන පොන්න වැඩ ඔක්කොම කරන්නේ කවුද මමද මූද මූ මට එහෙම දෙයක් කරොත් එහෙම මම අතාරින්නෙත් නෑ වැඩේ දැන් ඌ පටන් ගත්තනේ මට උගේ ප්‍රූෆ් එක මොනවා හරි ආවොත් මම දානවා මගේ channel එකේ ඌට පුළුවන් නම් report බරන ඕන හුත්තක් ගහගන්න ඉහා මට කමක් නෑ ඒක හොඳේ මම බයත් නෑ හරි දැන් උඹලා කියනවා මචං පෝස්ට් එක යටින් මං අර vlog channel එක මේක එතකොට මූ මට බයිනකම මුගේ vlog channel එක ප්‍රොමෝට් කරන්නේ ඒව හොඳද කියපන්කෝ අන්න ඒකත් මට කියපන් ඔන්න මාත් දැන් එයාව අනුගමනය කරන්න මොකද මට වැඩිය මේ කියන්නේ පරණත කෙනෙක් නේ මචං හොඳේ අන්න එයා ගන්නේ බොයිස් මං තරු එක්ක මේ ගියේ මචං මේක සබ් කරන්න කට්ටිය ඉතින් මේ අර මොකද අර ගෙරි වානරයට මේ මෙහෙමයි මේ ඌට මේ views මදි වෙලා මේ බොයිස් මට views මදි වෙලා මචං මේක සබ් කරන්න මේ මදුව vlog එක සබ් කරන්න මේ අලුත් වීඩියෝ එකක් දාලා තියෙන මචං මේ උගේ views ඒ කියන්නේ ඌ views හිඟා ගන්න ඕම හරිද ඔන්න විදිහට මේ මදුව vlog කියලා මේ 2k යන තව පොඩ්ඩයි මචං සබ් කරපන් මචං හොඳේ එහෙමනේ බා මට බයින ගමන් ඌගේ මේක ප්‍රොමෝට් කරගන්නවා මොකද ඌගේ vlog channel එක ප්‍රොමෝට් කරගන්න මේ අපි කෑව මේවා කෑව අරවා කෑව මම පටන් ගත්ත රෙද්දකුත් නෑ බොයිස් ඇත්තම කතාව මම පටන් ගත්තු රෙද්දක් නෑ පටන් ගත්තෙත් අරුමයි හොඳේ කුප්ප පොන්න වැඩ කරෙත් ඌමයි හරිද එහෙම කරපු එකාට මම සද්ද නැතුව ඉන්න මම නිකන් පොන්නේක් වෙනවනේ එහෙම සද්ද නැතුව වීඩියෝ උගේ ඔක්කොම ඇත්ත කතාවල් ටික මම උගේ ඇත්තම මේවා ටික මම උඹලට කියනවා ඇත්තම සරුව පෙන්වන්න බෑ මිනිස්සෙක්ගේ අන්න උගේ ඇත්ත කතාව මම පෙන්නනවා දැන් උඹලට තේරෙනවනේ පටන් ගත්තේ කවුද පොන්න වැඩ කරේ මුලින් කවුද කියලා උඹලට තේරෙනවා මම උඹලට මම පෙන්නුවා ලයිව් එකේ යාකෝ ස්ට්‍රීමර්ස්ලාට බයින් නැතුව තනියම ගේමක් මම තනියම ගේමක් ගහගෙන මගේ පාඩුවේ පොඩ්ඩක් ඉන්නකෝ මම තනියම ගේමක් ගහගෙන මගේ පාඩුවේ මම හිටියේ පැත්තෙන් පුක දීලා සඳුව තමයි පටන් ගත්තේ මම ඔක්කොම පෙන්නුවා කවුද පටන් ගත්තේ කවුද මේ මම පැනල් මම පැත්තක ඉන්නවා මොකද මම ඒ දවස්වල රීජන් ගැව්වා CS රීජන් ගැව්වා BR රීජන් ගැව්වා ගේම් එකේමනේ මගේ ප්ලේයින් තිබ්බා මගේ එදත් තියෙනවා ප්ලේයින් අදත් තියෙනවා මගේ සාමාන්‍ය ප්ලේයින් එකක් තියෙනවා ඇත්තම කතාව මම සුපිරි ප්ලේයර් කෙනෙක් මම තරම් වැඩෙක් නෑ කියලා මං කියන්නේ මට සාමාන්‍යයෙන් මට ප්ලේ කරගන්න පුළුවන් ඌට පුළුවන් channel එකක් නැහැ V badge එකක් නැහැ කොල්ලොන්ගේ account එකක් නැහැ පොන්න වැඩ කරන්න විතරයි උඹලා ඔය වීඩියෝස් හදරේව මම කියන්නේ මචං මුගේ පරිස්සමෙන් ඉඳපන් මේවා කොපිරයිට් මූත් එක තරහ වෙච්ච ගම උඹලට වයලේෂන් ගන්න. ඔය හයිලයිට් කාරයන්ට මම කියන්නේ. ඒකින්ද මචං ඉන්නවනම් පුක දීගෙන ඉඳපන් මූට. එහෙම නැතුනොත් ඉවරයි. මම අද කිව්වා කියලා ඕන්නම් උඹලා රෙකෝඩ් කැලි දාන් තියාගනින්. ආර්ජේලා ඉසුරුලා කෙලගත්තොත් මුන් ටික මුන් හතර පහ දෙනා. ඔන්න බලපන් එකාගේ රෙදි නැති වෙන්නේ නැද්ද කියලා. එකා සාන්දුවා එකාගේ රෙදි ගලවන හිමුණා. ඔක්කොම දන්නවා මූ අම්මු කපටියා හොඳේ අමු ඇම්ද මූ ගහන පැනල් අරුන් දන්නෝ අන්න ඒකින්ද මචං බාගත් දෙගොල්ලොම සද්ද නැතුව ඉඳී දෙගොල්ලොම සද්ද නැතුව ඉඳී හරිද එහෙමයි මචං මූ අදුවල්ලි ඔයාට මතකද 7+ එකකම රූට් කරලා ගහපු එක්කෙනෙක්වත් සඳුව බේරන්න මාර්ගයමක් ගැව්වා එපා ඌ මගේ යාළුවා මචං ඒකද මොකුත් කියන්නවා අබෝ අර එසියා ඉන්නේ බා හරිද මාට්ටු ඇත්ත ඌ බං උගේ සඳුවගේ අම්මටයි තාත්තටයි ගෑනිටයි බැඳපු ගෑනිටයි කුණු හරප ඉවර වෙනකම් බැනලා හරිද සීන් එකක් ගිහිල්ලා හොඳේ එහෙම බැනලා පස්සේ තම්මෙල් හදාගෙන ඌව ගෙන්නලා කම්බැක් කියලා අර මේ රිවිව්ස් ටිකක් හිඟා ගෑවේ මතකද ඉතින් බං ඉතින්
බට මතකද ඌම පේජ් එක ඩිසේබල් කරගෙන පේජ් එක ගියා පුතේ කියලා රණ්ඩලා ඒ කාලේ අපේ කාලේ වහන්න ඇඩන්නෑව මුතින් බං සඳුව බම් පවුලයට කුණු හරෙන් බැනපු එකක් ගෙනල්ලා ප්‍රොමෝට් කරගත්තු එකනේ බා මේ ගේම් එකේ තමන්ගේ ලයිව් එකෙන් ප්‍රොමෝට් කරගත්තු එකානේ බා එතනින් එහා කතා කරන්න එපා උගේ ප්‍රොමෝටින් ගැන හරිද අම්මට උඹලා තඩි මට මේකට උත්තරයක් දියා උඹගේ අම්මටයි තාත්තටයි උඹ බැඳලා හිටියා කියමුකෝ බැඳලා ඉන්න ගෑණිටයි කුණු හරපෙන් බැනපු එකාව හරිද හොඳේ අම්මා අප්පා ඒ කියන්නේ තිත්ත කුණු හරපෙන් බැනලා එසියා හරිද සඳුවට දන්නවනේ ඉතින් එහෙම එකාව ඊට පස්සේ තම්මෙල් හදලා views ගන්න ඕනිවට 1 vs 6 AC comeback කී දානවද කියහන්කෝ පැනල් එක ගහන්න නැත්නම් account එක ඊට පස්සේ බෑන් උගේ බලන්න පොඩ්ඩක් දියම් මදුමල්ලි පොඩ්ඩක් ඒක ඉතින් බං අම්මා අප්පා විකුණන් කනවා කියන්නේ ඊටත් එහා අම්මා අප්පා විකුණන් කනවා කියන්නේ වෙනින්ම යන්නේ ඊටත් වැඩි ජරා වැඩන්නේ බං ඌ කරේ අම්මටයි තාත්තටයි කුණු හරපෙන් බැනපු එකා ගෙනල්ලා views එක කනවා ඊයා බං සිරාඩම චාටර් මට නම් කියන් දෙන්නේ එච්චරයි